රෑ 12 පහ වුණාට පස්සේ ගාල්ල කුටුව කියන්නේ අපි දන්නාර ලස්සන සජීවී තැන නෙවෙයි. ඒක හරියට හුස්ම ගන්න අඳුරු මතකයක් වගේ. පියවරක් ඉස්සරහට තියන්නත් හිත ගැහින අමුතුම නිහඬතාවයකින් මුළු කොටුවම වැහිලා යනවා. පරණ ජනප්‍රවාදවල කියන්නේ මීට අවුරුදු 100 ගණනකට කලින් තමන්ගේ විවාහයට සැරසුණු එකම එක ආත්‍රියක මෙකෙල්ලෙක් අබිරහස් විදියට මිය ගියාලු. හැබැයි ඒ මරණය එතනින් ඉවර වෙලා නැහැ. ඇය අදටත් ඒ මනාලියගේ ඇඳුමෙන්ම කොටුව ඇතුලේ සැරිසරනවා කියලායි මිනිස්සු කියන්නේ. කොටුවේ පරණ ලාම්පු කණුවල එළිය එකින් එක නිවිලා යනකොට අඳුරු මුල්ලකින් සුදු සලුවක් වගේ රූපයක් හෙමින් පේන්න ගන්නවා. ගල්මාවත් උඩින් පාවෙලා යනවා මිසක් කිසිම සද්දයක් ඇහෙන්නේ නැහැ. හැබැයි ඒ රූපේ යන පාරේ හුස්ම ගන්න බැරි තරමට වාතයේ සීතල වෙනවා. ඇය ළඟ ඉන්නෝ කියලා දැනෙද්දිම පපුව කැහෙන්න ගන්නවා. ඔයා තනි වෙලා නැහැ කියලා ඔයාට දැනෙන්නේ මුළු ඇඟම හිරිවට්ටමින්. එකපාරක් රැක මේ පාරෙන් ගිය කෙනෙක්ට අඳුරු මාවතක කෙළවරක ඉඳන් හිස් ඇස් දෙකක් Taman දිහාම බලන් ඉන්නවා වගේ දැනුණාලු. එයා බය වෙලා කවුළුවක වීදුරුවක් දිහා බැලුවම ඒ රූපේ හරියටම Tamanගේ ඉස්සරහා ඉන්නව දැක්කා. ඒත් පුදුමේ කියන්නේ ඒ රූපේට කිසිම පරාවර්තනයක් තිබුණේ නැහැ. නිකම් හිස් අවකාශයක් විතරයි. තත්පරයකින් මේ රූපය වාතයට දිය වෙලා මැකී ගියේ. එහෙම කෙනෙක් හිටියද කියන සැකය විතරක් ඉතිරි කරලා. මුහුදායිනේ රළ පාගන සද්දයස්සෙන් මනාලියකගේ කනගාටුදායක හැඬීමක් අදටත් ඇහෙනවා කියලා ගොඩක් අය කියනවා. ඒ අය තවමත් ඇයව බලන්න කවදාවත් නොආපු මනාලයා එනකල් කාලය ගැන හැඟීමක් නැතුව එකම තැනක බලන් ඉන්න එකයි. වරත් කවදා හරි රැයක ගාල්ල කොටුවේ ඇවිදින්න යනවනම් හදිස්සිය හරි වරගේ පිටුපසින් කවුරු හරි හුස්ම ගන්නවා වගේ ඇසුනොත් එකපාරටම හැරෙන්න එපා. මොකද එහෙම හැරෙද්දි වරාට පේන්නේ ගාල්ල කොටුවේ මනාලියගේ ඒ මලානික හිනාව වෙන්න පුළුවන්. ලයික් එකක් දාන්න. කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. NSR